හරි සහභාගී වුණා නම් එක අවස්ථාවක් තියෙනවා. මේ සංවිධායක මණ්ඩලයේ අපේ මාමලතුමා යටින් පේනවා. අන්න හරි අවංක පුතේ. හරි. අපේ අම්මලා තාත්තලා ඔහොම ඉඳලා නම් හරියන්නේ. පොඩක් අප්පියක් ගහලා කෑ ගහලා සද්දයක් දාලා අපේ ළමයින්ට දෙවි ගන්නන්න ඕනේ. එන අපේ පළවෙනි තරගකරු. රයිට්. හරි. පුතාගේ නම මොකද්ද? හරි. දිනුත් පුතා එනවා පළවෙනි තරගකරු විදිහට අනිවාර්ය කරන්නේ තරගයට. අම්මලා තාත්තලා හොඳ සද්දයක් දාලා කෑ ගහලා උදව් කරන්න එපා. කෑ ගහන්න වෙන දේවල් වලට. එහාට මෙහාට ගන්න කියන්න එපා. අපේ විනිශ්චයකාරයෝ තුන්දෙනෙක් ඉන්නවා. උපුල් හල්ගලුව මහත්තයා, මහේෂ් වීරසිංහ මහත්තයා, මහේෂ් ත්‍රිශාන්ත මහත්තයා. හරි. එන පළවෙනි තරගකරු. කො අකුඩියා. Come on. හරි. පළවෙනි තරගකරු දිනුත් පුතා. හොඳට කල්පනා කරලා යන්නේ මේ තරගේ කොහොමද ඉන්නවා කියලා හිතාගෙන. බලමු අපි කොහොමද කියන්නේ කියලා. ඉතින් හොඳට කල්පනා කරලා හිටපුවා කොහෙද? ආලියාගේ පිටපොන්දේ මැද්දේ. හරි. දෙනොත් පුතා එනවා ඊළඟ තරගකරු විදියට. Straight and keep. Tenu. Tenu putra kowe dite. හරි. ඔන්න එනවා හෙසත් පුතා. අපි බලමු කොහොමද එයාලා එළියට හැදියන්නේ කියලා. කොහොමද අපිට හරි කොහෙද තිබේ හෙසත් පුතා? Okay, isi pula apa baru kohoda dia kira Ali Hesat පුතාට අපුණ ටැග් ලබා දෙන්න කියලා. හරි. Hesat දෙන්න හැමෝම ගහන්න ලස්සන පුඩියක්. හරි. අපි මේ හරි අපේ හැමෝගෙම අප්පල් සන්නාටි මැද එකක් පුතා Tamanට ටැග් එක ගත්තා. හොඳයි එහෙනම් අපි එකක් පුතාට කියනවා මේ ටැග් තමන්ගේ යාළුවෝ හැමෝම එක්ක ෂෙයා කරගන්න මේ අවුරුද්දේ ලැබුණ වටිනා ප්‍රසන්න. Silakan kalau baru ini kan yakin kalau tempo kan beh tempo kan beh karena sampai kembali gift ada full room lagi gift ada boleh dapatkan pula mainnya tapi silakan mau ada yang banyak kita lagi foto ya oke betul are you ready
3. Guys, silang mama dulu nanti ke sana awak. Kita lagi pakai dia lah. Come on. Apa yang lalu? Pasti nih. Pasti nih. Alright, Anita. Hino, come on! Hino! Ayo! Ishal, come on! Ishal! Dikesh. Hari. Dikesh putra mamikan ni. Moga kali aku na hitam ekali kalau kumpul lah. Desa mau moga hitam ni tak ni. Oh, misalnya di sana, apa ni pertama moga hitam ni tak ni. अभी आर्टिक में तो लोग हैं बोला है अभी आवाज़ नहीं कर रही है ताकि वो संपर्क करें लेकिन मुझे आर्टिक में हमारे यहाँ में आप ताकि चला लोने अभी सहोदर आपके ताकि चला लोने एक कर रहे हैं सारे ये जायज़ा एक कर रहे हैं जो लोग बार बार इस तरह के लोग कर रहे हैं ये आपको लगा है कि बड़ा स्टूडियो करें हाय मेरी ना टैग के लाइट के लगे ना अभी आगे वाला के संविधान मंडली मामला को करना है मैं टैग लगा देने जायज़ा नहीं करूँ Goda kaki lැස්සලා ඉන්නේ දිනන්න. දැන් මම දිනු කට්ටි ඉන්නන්නේ. අර පැත්තේ එක්කෙනෙක් කතා කරමු අපි. Wow. එකක් දින්න මේක. මේ දිනු. මම 1 2 3 කිව්වා. අපි මේ පටන් ගන්නවා. උත්සාහ කරනවා ඉවර නේ නේ. තව වෙච්ච අපච්චි පා මේ පැත්තට එන්නකෝ
Ready? 1, 2, 3. කියනවා 3 කියද්දි ගේම් එක ස්ටාර්ට් වෙනවා. අතන අර තියෙන කහ පාට ලයින් එක ඒක ක්‍රොස් කරලා ඕගොල්ලෝ ලයින් එක අතට අරගෙන එතන හිට ගන්න. හරි? right මාමි හරි? 1 කොටයි පුතේ. Ready there? Ready there? Okay, yeah. Okay. 1, 2, 3. Okay, so who got third place? Okay, so what's your name? How was it? Do you like this one? How do you feel being third place? Third place. ප්‍රථම ස්ථානය ලැබුණේ කවුද අපේ සංවිධායක මණ්ඩලයේ හිටියේ වෙනුර මාමා මහේෂ් W මාමා ප්‍රසිඩන්ට් එන්න ඉස්සරහට මේ ටැග් ලබා දෙන්න. ඉන්නවා මෙතන අපේ වෙනුර මාමත් එක්ක මේ තරගයේ ටැග් ගන්න. හැමෝම හොඳ අපේ සන්නාසයට නාදයක් දෙන්න. මොකද අපේ දිනුක් පුතාට ඒත් එක්කම අපි දිනුක් පුතාට කියනවා මේ ටැග් තමන්ගේ යාළුවෝ එහෙලියෝ හැමෝත් එක්කම ෂෙයා කරගන්න. සංවිධානය කරන්නේ කමෙන්ට් කරන්න ඉන්න ඕනේ. මහේෂ් W මහේෂ් වීරසිංහ මහත්මයා මහේෂ් වීරසිංහ මහත්මයාට මම ලබා දෙනවා මේ ටෝකන් ටික. මේ ටෝකන් එකේ අපේ දරුදරුවන්ගේ නම් දීලා තියෙනවා. මේ ටෝකන් එක අරගෙන කවුද මේ හිටන් පර්සන් කියලා අමල තාත්තලා උදව් කරන්න හිටන් පර්සන්ව හොයලා යාගේ නම ලියලා එහෙනම් අපි මොඩි රේස් එක පටන් ගන්න යන්නේ 3 2 1 go දක්ෂතම ක්‍රීඩකයා. කීනු. හරි. අපිත් එක්ක ඉන්නවා ජයග්‍රාහී පුතා. හැමෝම චියර් කරන අපි මේ ආදරණීය චූටි පුතාට. තාමකයා තරඟේ ඉන්නවා. very good. මම හිතන්නේ මේ තරඟයේදී මට මතක් වෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැරතන් තරඟයක් සහ සහභාගී වුණා ජපානයේ තෙබුත් තරඟයකට අපේ කරුණාරත්න කියලා මහත්මයෙක්. මම හිතන්නේ ඔයගොල්ලන්ට නම් 100 කෙනෙක්. ඒ කරුණාරත්න මහත්මයා තමයි ලෝකේ මම හිතන්නේ දක්ෂතම ඒ කියන්නේ බෙස්ට් ලූසර් කියන ටයිටල් එක තියෙන අද වෙනකොනුත් ලෝක වාර්තාවක් විදියට. මොකද අවසානයේ දක්වා තරගය නිම කරන්න උත්සාහ කරා. ඉතින් අපේ කීනු පුතාටත් මම හිතනවා මම ආදරෙන් ඉල්ලා ඉන්නවා අපි හැමෝගෙම ලස්සන අප්පුඩියක් දෙමු. එයාගේ තරගයේ අවසානයේ දක්වා එයා තරග කරපු එක කියන්නේ. අපි තරග කරුවෙක් කතා කරලා බලමු. විරුති. මොකද හිතන්නේ දිනයිද? ඔව් බලමු. ඔයා මොකද හිතන්නේ නම් මොකද්ද? දුතාර මොකද හිතන්නේ අද තරගය ගැන? මේ ලයින් එක ඉස්සරහට එනවා ඔය පැත්තේ ලයින් එක. Okay, let's see. ඔයාගේ නම මොකද්ද? මේක ජම්ප් කරන්න. විසාරට විශ් කරනවා අපි දිනන්න පුළුවන් වෙන්න කියලා. මොකද හිතන්නේ අද දිනයිද?
Ready? Okay, let's see. Hari neda lamai. Patan gama neda? Okay? 3, 2, 1, go! නම කියන්න බලන්න ඔයාගේ මට. නම මොකද්ද? රොනාරා. ඔන්න අද දවසේ ගෝලි රේස් තරගයේ ගෑනු ළමයිගෙන් පළවෙනියා වෙන්නේ කවුද? රොනාරා. ඔන්න ඔයාට සුබ පැතුම් එක් කරනවා මම. හරි. ඒත් එක්ක මේ අගේට තියෙන ටැග් අපි ඒ දුවටයි පුතාටයි දෙන්නටම ලක්ෂ භාවය දුව ඒ දෙන්න පුළුවන් ෂෙයා කරගන්න අනිත් යාළුවොත් එක්ක. හරි. ඊළඟට මොකද කරන්නේ? අපි තාත්තලා ගෝණි පනිනවද නැත්නම් අම්මලාට කතා කරනවද? ඔයිස්ලාගෙන් කවුද ජයග්‍රහණය කරේ? දනුජ පුතා. හරි. දනුජ පුතා එන්න. ඒත් එක්කම රොනාර පුතා එන්න. දෙන්නම මේ ටැග් ලබා ගන්න. මේ එක ටැග් එකක් තියෙනවා අපි පුතාටයි දුවටයි දෙන්නටම. හරි. හැමෝම ගහන හොඳ අප්පුඩියක්. රයිට් නියමයි. ඒ අප්පුඩිය නම් මම හිතන්නේ ටිකක් සැරට වැදුනා. සද්ද කොහොමද? හරි. කොහොම වුණත් මම හිතන්නේ ජයග්‍රාහකව දෙන්නෙක් ඉන්නවා. මේක ඔබනවා පොඩ්ඩක් බලන්න. අපි විශේෂයෙන් අයියෝ දනුජ අයියගේ හන්ද කාගෙන්ද ඉරලා? අයියෝ අංකල් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා? Yeah, there could be. There could be. There's under 300. No, there could be. Sometimes there are 1,000. No, only if we can open and count only if we can. How much did you write? සංගුණ වමුත්ත තමයි මහතේ තියෙන ඔයගොල්ලන්ගේ Idea. 151. මම නම කියන්න පුළුවන් නේද මගෙන් ඒ කාඩ් එක අරගන්න. Yeah. Anybody have not done? දෙනිත් විහංග ගෙස් කරන්න ගස් ලැබුවේ ගෙඩියට ගණන් කරලා දාලා ලියන්න. අතන බොක්ස් එක තියෙනවා. ඊළඟට සිලුනි හරි කාඩ් එක තව ඉන්නවා විදු. ඔව් අපි විදු පුතා ඉන්න කාඩ් එක අපිට දෙන්නකෝ එක. දෙන්නකෝ චින්තන. ජැකට් එක පපල් ගෙඩියට වැහිලා හිටියේ. ඉතින් හරි. මෛත්‍රී මහතා මොකද දැන් ඔයා ඔය සංවිධානය කරන තරගය ගැන හිතන්නේ කොහොමද? අපේ තරංකාරියෝ යොහුසුලුව කටයුතු කරනවද? මොකද්ද? බනිස් ගෙඩිය ගස්ලබු ගෙඩිය උඩ දදා තමයි මේක මේ මාකට් කරන්න හදන්නේ. කොයි වෙලාවක හරි මේක විකුණනවා. ඇත්තටම හරිම සන්තෝෂයි. අපේ දුවල පුතාලා ඉතාම උද්‍යෝගයෙන් කපල් ගෙඩිය ඇට ගණන් කිරීමේ සඳහා ඉදිරිපත් වුණා. ඒ වගේම අපි තව ස්වල්ප වේලාවකින් මේ පැපල් ගෙඩිය කපලා මේකේ තියෙන ඇට ප්‍රමාණය ඔබලාට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒක කැපුවට පස්සේ මටත් කෑල්ලක් වෙන් කරලා තියන්න හොඳද? What are your chances of winning? මම උත්සාහ කරනවා අනිවාර්යෙන් පළවෙනියා වෙන්න. මේ තරඟ කරොත් එක මම හිතනවා හොඳ තරගයක් මට දෙන්න පුළුවන් වෙයි කියලා. සහභාගී වුණා මම භාගයක් දොර යනකොට ජයග්‍රහණය කරලා ඉවරයි තව කෙනෙක්. ඉතින් මම කොහොම හරි අන්තිම මොහොත දක්වා අපිට අනිවාර්ය කරන්න ඕනේ හින්දා. දිනනවා කියන්නේ මේ පාරවල් දිනන්න කියලා ටිෂ් කරනවා. අනිත් පැය දුවන්න නැත්නම් මන් දිනනවා. Okay. Ready? 2, 3. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ චාමිත මහත්මයා කොහොමද තත්ත්වය පැත්තේ අපිට තරගය පවත්වන්න පුළුවන්ද? තව පොඩි කාලයක් අවශ්‍යද? හරි, තව පොඩි කාලයක් අවශ්‍යයි.
මන්දනි ඉතාමත් උද්‍යෝගයෙන් පාලනය කරන්නේ අතුරු පිටපස්ස ගියාගෙන සම්මතයි අත පාවිච්චි කරන්න බෑ. අපේ සමහර තරගවලට බනිස් කෙටිය හොයනවා මම හිතන්නේ Come on, come on. Come on. Make back to Come on. එකතු වෙලා කරගෙන එන්න නිදාගෙන ගහගෙන ගහගෙන කරවදිනවා අපි බලමු අම්මලා තාත්තලාගේ චීර කරන්නේ තව චුට්ටයි, තව චුට්ටයි. තව චුට්ටයි, තව චුට්ටයි. Come on, come on. තව චුට්ටයි, තව චුට්ටයි. තව චුට්ටයි, come on. අවසාන මොහොත දක්වා දීලා හැබැයි බනිස් එක කාලේ ඉවර කරන්න ඕනේ අපේ විනිශ්චය මණ්ඩලයේ බලන්න බනිස් එක කාලේ ඉවරද කියලා ඉවර නම් විතරයි අපි බනිස් එක දෙන්නේ නැත්නම් කාපු බනිස් එක ආපහු ගන්නවා අපේ තරගකරු මොන පුරා ටීම් ගාන ලස්සනයි මම හිතන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේක තමයි මම හිතන්නේ මේ අවුරුදු උත්සවය අපි දකින ලස්සනම තරගය අපේ තරගකරු ඉන්න වීඩියෝ කරගන්න පුළුවන් ඕ අපේ පුංචි දුවලා පුතාලා සද්ද දාලා කෑ ගහන්න චියර් කරන්න අම්මලා තාත්තලාට මිනිස් එක ෂෙයා කරනවා මට පේනවා බින්දු පඩේ ගාගෙන හරිම විනෝදයි මේ තරගකරු පුදුම උපයෝගයෙන් කටයුතු කරන්නේ අපි මේ තරගය විශේෂ තෑග්ගක් දෙන්න ඕනේ මූණ වැඩිපුරම මේ ක්ලීන් ගෑවිලා තියෙන කෙනාට පිළිදා ගන්න එපා ඒ නිසා මූණේ වැඩිපුර ක්‍රීම් ගෑවිලා තියෙනවා නම් එහෙමම තියාගන්න මොකද අපි පොඩ්ඩක් ආසයියත් එක්ක කතා කරන්න හරි අපිට ඉන්න තවත් තරගකාරයෙක් මම හිතන්නේ බනිස් එක කාලා දුවා ගන්න අතමාරුයි හරි මෙන්න පුතා පස්සෙන් දුවලා එනවා උදව්වක් අවශ්‍ය නම් තාත්තට පුළුවන් මහේෂ් මහත්මයා ෆොටෝ එකක් ගන්න වට තරගය ගොඩක් මම ආසයි අපේ මහේෂ් මහත්මයා ෆොටෝ එකක් ගන්න මොකද හරි ලස්සනම වුණක් තියෙනවා මේ එනකොට Cool. Juice are cool. ඉදිකට නූල හොයාගන්න කතා කරනවා. නූල පොඩ හොයාගන්න බැරුව ඉන්නේ. ඉතින් අපේ දොල පුතාලා බලන්න සරන් ඇදගෙන ඉන්න කට්ටිය සරන් ඇදගෙන ඉන්න කට්ටිය ළඟට ගිහිල්ලා නම අහලා ලියලා දාන්න පුළුවන්. සරමක් තමයි යනන් ඉන්නේ සැඟවුණු අමුද්දා. මෛත්‍රී මාමාගේ වටේට රොප් වෙන්න හැබැයි චුට්ටක් ඉඩ දෙන්න. කවුරුත් අත තියන්න එපා. ඔය ටේබල් එකේ ගෑවුනොත් එයා තරගෙන් ඉවත් වෙයි. තරගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙන ටේබල් එකේ ගෑවෙන්න එපා. ටේබල් එකේ ගෑවෙන්න හිටියොත් තරගෙන් අයින් වෙන්න වෙනවා. පුතා පස්සට වෙන්න පස්සට. ඔව් මෛත්‍රී මාමට ඒ කටයුතු කරගන්න ඉඩ දෙන්න. පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. කවුරු හරි ටේබල් එකේ ගෑවුනොත් එහෙම එයාව තරගෙන් අයින් කරනවා. ඒ නිසා ටේබල් එකෙන් ඈත් වෙන්න. පොඩ්ඩක් ඉඩ දෙන්න. ඒත් එක්කම මේ ඔය ගාම පුළුවන් සැලුණුවමුත් හොයන්නත්.
This year. Yeah, this year. සත්‍යමත් නෑ. No, not even 200 more. No, this year. This year. චාමින්ද මහත්මයා බේරුණා කියලා කිව්වා. 400. I believe. කොපි වල නම් S2 කට පේන්නේ. 500. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. හරි. තව එකක් තියෙනවා. හොඳයි. අපි තා චුට්ට වෙලාවකින් එයාගේ නමට තියෙන නමේ මොකක් හරි තියෙන අකුරක් කියන්නම්. I'm losing. Close it your eyes. එතකම් මම හිතන්නේ කොණ්ඩ ටිකක් කපලා ඉන්නේ. 100 euro 2000. I got 550. I got 300. Not to touch the table. I think it's 300. මම හිතන්නේ මේ වෙනකොට ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම සිද්ධ වෙනවා. ඒත් එක්කම අපි ක්‍රීඩාංගණයේ මේ කොන අපේ වාසනා මුට්ටිය සූදානම් කරමින් පවතිනවා. අපි ආරාධනා කරනවා. තාමත් මම හිතන්නේ නිලුවන් අනංගිට අවස්ථාවක් දෙන්න පුළුවන්. මොකද තාමත් ගණන් කරනවා. I said 792. ඔයාගේ අවස්ථාව තාම තියෙනවා. ගන්න කියන්න ගානක් ගෙස් කරලා. 245. 245ක්. දැන් කරන්න දෙයක් නැහැ. ප්‍රින්ස් අයියාගේ අවස්ථාව ඉවරයි. ප්‍රින්ස් අයියා මේ අමුතු ගේම් දෙන්න. අපි ඉක්මනින්ම තරගය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ඉදිකටට නූල යැවීමේ තරගය සූදානම් කරන්න පිටිනේ මෙහා කොනේ. යන්නේ. හරි ගන්න. අපි ගෝල දෙලෙන් පුළුවන් තරගයක් ඔන්න යනවා. මම හිතන්නේ පළමුට අධිගානට නැගෙන යනවා වගේ මට පේන්නේ. හරි. දුවේ පුතේ මෙතන මේ තරගය සිද්ධ වෙන්නේ අපිට එකපාරට පහර දෙන්න පුළුවන්. ඒ වටේට මෙන්න ගහන්න එපා. එකපාරට පාර වෙන්න පුළුවන්. එකපාරට පස්සේ පැරිලා නම් තියෙන්නේ. අපන්නේ අපි මේ පාර කොහොමද try කරමු වින් කරන්න. මේ දුර මොකද කියන්නේ? මේක කලින් මේ තරගෙට සහභාගී වෙලා තියෙනවද? ඔය යාවුරුදු සෙලෙම හැබැයි මේ අපේ අම්මලා තාත්තලා එන්න මෙහෙට පොඩ්ඩක් සෑගහලා සරුවක් දාලා ඉන්න ඔලිම්පික පරිස්සම් කරගන්න අනිවාර්යයෙන්. හරි. කො එන්න හැමෝම ඔතන ඉන්නවා එක්කෙනෙක් වත් එන්න මෙහෙට. අම්මලා තාත්තලා හැමෝම ඉන්න. අපි මේ චූටි තරගකාරයෙකුත් ඉන්නවා. අපි බලමු මේ හරි පටන් ගමු. Left, left. තරගය ආසන්නයේ තවත් යන්නත් පහළ දුන්නේ. බලමු අපි කවුරු හරි කෙනෙක් තවත් පුංචි තරගකාරයෙක් yang ඉස්සරහට go තව ඉස්සරහට තව ඉස්සරහට තව ටිකක්
ඇවිල්ලා තියෙන්නේ. බලමු මේ මුට්ටිය බිනින්න පුළුවන් වෙන කෙනෙක් හිටියොත් ඒක මේ පුතා පළවෙනි ස්ථානය ලැබුවා. හරි හරි අරුවෙක් සූදානම් වෙලා ඉන්නවා. හිතන්නේ තව මගල් දෙකක් විතර වෙනස් වුණා නම් මේ මුට්ටියක් බිඳිනවා. අපේ අම්මලා තාත්තලාට තරඟ කරන්න මුට්ටිය ඉතුරු වෙන්නේ නැහැ. බලමු ඊළඟ තරඟ කරු. මට පෙන්නේ මේ ඔන්න වැඩේ හරි අද නම්. පරණ තියෙන ඇරියස් ටික කොහොම ගන්නද? කද්දානේ අපි දෙන්න අන්තිම නේද? ඒක පුතා අනිත් පැත්තට ගිහින් වීඩියෝ කරන්න. යයි. Team 1 ready there? Team 2 ready there? Okay. මේ හඬ දෙපැත්තෙන් පුතේ පුතාලා දෙපැත්තෙන් අදින්න නැතුව මේ හඬ බැලන්ස් කරගෙන ඉන්න දෙන්න. අපි දැන් රවුන්ඩ් 2 එක පටන් ගන්නවා. දැන් දෙපැත්ත මාරු වෙන්න කයිටිය. ඔය සයිඩ් චේන්ජ් කරන්න. දැන් ගෲප් 1 එකට අනිත් පැත්තට. අදින්න බා කවුරුත්. එතකන් අදින්න බා. ඔන්න මන්ට පටන් ගන්නවා. හරිද? ඔන්න රෙඩි වෙන්න 1 එතත් 2 හරිද? දැන් කට්ටිය ඉක්මනට රෙඩි වෙන්න.
team 1 එක ready ද? Ready. Team 2 ready ද? මම මේක ඔයගොල්ලෝ පටන් ගන්න. 1 2 3 Team එක මාරු වෙන්න. 2 හරි. ඉතාලම පියුණු තරගයක්. අතරම තරග තුනෙන් එක එක මේ ටීම් එක ඒගොල්ලෝම දිනනවා. මේකෙන් අපිට තව එකක් තියන්න වෙනවා. ආයෙත් ටීම් එක මාරු වෙන්න. Okay, 1 2 3 ඉන්නපු ටීම් එකේ අම්මලා ටික මෙතෙන්ට එකතු වෙන්න මේ ෆොටෝ එකක් ගන්න. අයියා අදින්න අයියා අතාරින්න එපා. Mine. I will throw the trophies up. You will go and collect. Whoever collect the maximum trophy will be the winner. Okay? Let's see. One line. I will count. Okay, go to line. Everybody go to line. Line up. One line. I will count. Okay, go to line. Everybody go to line. අනිත් පැත්තට ලයින් එකක් ඇදෙන්න. මෙහෙම. Go line. Please look at me. One line over there. Okay? One line. Go to the line. Here. ආදා මේ පැත්තට එන්න. Go to the line. Count your trophies. Everyone count your trophies.
Okay, අපි දැන් අහගෙන ඉමු ගාන. I will ask the numbers. 16. How much do you have, Danucha? How much? See how much you have. 3, 2, 1, go! Hello, come back. මේ තා බෝතල් දිනවා. බොන්න බෑ. මොකද මං ඔයිද? Mama gandada. Senas, we can get one. The empty ones we can get. Senas, go get that one. You want to Bagi? Where's Bagi? Bagi. Louder. I can't hear them. Are you going to win? More louder. Okay. What about you? You are going to win? And how about this team? Oh, maybe. Very smart team, by the way. Is this team is going to win? No. Those all are very smart people. Okay. Right. Hari. ඔන්න අපි තරගය ආරම්භ කරන්න හදන්නේ. දෙවෙනි වතුර බාල්දිය ලෑස්තිද? හරි. වතුර පළවෙනි කෙනා අතින් අරගෙන මේ බෝතලයට දැම්මා. පිටිපස්සට ගියා. දෙවෙනි කෙනා යන්න. හරි. තරගය ආරම්භ කරන්න හදන්නේ. 1යි 2යි 3යි. අම්මලා තාත්තලා
මොකද මේ චූටි පුතාලා හරියට දන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ගේ තමයි යුතුයකමක් තියෙන්නේ මේ තරඟයට උදව් කරලා, කෑ ගහලා, සද්ද කරලා මේ තරඟය දිනවන්න ඕනේ. තමන්ගේ දරුවරියන්. මම හිතන්නේ ගොඩාක් සරට කර තරඟයක් මේ වෙන්නේ. අම්මා තාත්තලා කෑ ගහලා සද්ද කරලා තමන්ගේ දරුවන්ව දිනවන්න ඕනේ. පුතේ හිමීට දාන්න. පුතේ හිමීට දාගන්න. ඔක්කොම එකපාර හිමීට දාන්න පුතේ හිමීට. අනිවාර්යයෙන් ගොඩාක් තියුණු තරගයක් ටීම් හතරම එක වගේ ගොඩක් මහන්සි වෙලා එක වගේ වැඩ කරනවා තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න. ඉතින් අපි සුබ පතනවා ටීම් හතරටම තමන්ගේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතාමත්ම තියුණු තරගයක් මේ අවස්ථාවේ. Gino, come on Gino. Don't do that. Don't do that. After don't do that.
හරියට අල්ලගන්න. අප්පච්චෝ කියලා තියෙන දුර වැඩි වෙනවා. එමීට දාන්න. අන්න හරි. එන්න. Next person end it. ඉක්මනට ගොඩක් අරන් එන්න. මම uncle's coming. Hey look, move. Down. අන්න හරි. ඊළඟ එක්කිනා. They cut up. Very good. Tagala. මෙන්න මෙහෙම දාන්න ඉස්සෙල්. එන්න. නිලුවන්ටි. දාන්න. දුවන්න. එන්න. නැවතත් අම්මලා ඉදිරියේ. හරි එන්න ඊළඟ එක්කිනා එන්න. ඉස්සරහින් පොයින්ට් කරලා දාන්න. ඉස්සරහින් දාන්න. අන්න හරි. ඊළඟ එක්කිනා. අයි ඉස්සරහින් දාන්න. ඉස්සරහින්. අයි ඉස්සරහින් දාන්න. ඉස්සරහින්. අන්න හරි. ඊළඟ එක්කිනා එන්න. ඉස්සරහින් දාන්න. හිමීට දාන්න. හරි. තාත්තලා ඉදිරියෙන්. අයි ඉස්සරහින් දාන්න. ඉස්සරහින් හිමීට දාන්න. Cheer guys, cheer. පුතේව හයියෙන් බෝතලේ අල්ලගන්න. පුළුවන්. ඉස්සරහින් දාන්න හිමීට දාන්න. Don't spill. Hurry. Don't spill. Quick. Yeah, no, we're not winning this one. Ayo. Apache. Tahu Israel dan. ඉස්සරහින් දාන්න. එහෙම ඉස්සරහින් දාන්න. තාත්තලා දිනයි. හරි. Tahu cutai desana. Dana Adi. Apa paruna? Tawakkal. Tahu cutai. Ada pisah nanda. It's okay. මෙන්න ජයග්‍රහණය.
මේ තාත්තලාගේ රික්වෙස්ට් එකක් තියෙනවා අම්මලාගේ පරාජයේ දරා ගැනීම ගැන පොඩ්ඩක් කතා කරන්නලු. කැමතිද කවුරු හරි? කැමති කෙනෙක් එන්න ප්ලීස්. මම හිතනවා ඒක සාධාරණ තරංගයක් නේ නෑ කියලා. අපි හින්දම හොඳයි මේක මේ සමසිතින් විඳ දරාගෙන මේ විදියට කරන්න. හරි තරගයට සියල්ලම සූදානම්. හරි. 1යි 2යි 3යි. හරිද හරිද? තව ඉවර නැද්ද? හරිද? හරි. දැන් එන පිටවසර. දැන් පිටවසර එන්න. දැන් පිටවසර එන්න. ඔව් පිටවසර යන්න නැත්නම් ඉවර ගන්න බැරි. ටීම් එක අඩියක් back. Yes. මෙයාට එන්න එපා අඩියක් පස්සට. අඩියක් back. Wait. 3, 2, 1 go. Yes. දැන් පස්සට අඩිය. බිම වැටුණත් කුකුරන්න බය වෙන්න එපා. හරියට දාන්න ඕන. අන්නේ. මේ බෝල කොහෙද එන්නේ? ඒ මෙයාට අඩියක් පස්සට. අඩියක් පස්සට. 2, 1. බලමු. හරි බලමු. ඉතින් අපි ලොකු කට්ටිය විතරයි ඉන්නේ පොඩි කට්ටිය එක්ක. ඒ පොඩි කට්ටිය එන්න. අපේ දරුවෝ ඔක්කොම එන්න මෙතෙන්ට සැඟවුණු අමුත්ත තෝරන්න යන්නේ. මෙතෙන්ට එන්න. ජනක මාමව අඳුන ගන්න තිබුණා. ජනක මාමගේ ෂර්ට් එක ඇතුලේ තියෙනවා එයා සැඟවුණු අමුත්ත කියලා මෙන්න මේ බෝඩ් එක. එහෙනම් සැඟවුණු අමුත්ත රේසියෙම හොයාගන්න තිබුණා. කට්ටිය පොඩ්ඩක් උනන්දු වුණා නම් බලමු අපි කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා. මේ වෙන එක ඒක උදේ 60 ගණන් කරලා 150ක් දාලා මේකට. ඒක දිනන.
සුරංගනි ආදරෙන් බලායන්නේ වතුර නාලා එත කොණ්ඩේ කඩාලා ඉන වටේ තවට මරන්නේ රන් පොතේ කුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලා වැඩිම මනාව හම්බෙලා දෙන අපේ ප්ලේස් මාමට සුරංගනි දෙන්නෙන් ඇයි බැමතියලා වතුර නාලා එත කොණ්ඩේ කඩාලා ඉන වටේ පොතට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් පොතේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද